ඔබ හෙද සේවාවට මෙලෙස පියවරක් ඉදිරියට තබන වෙලාවේ අපි අපේ රටේ සෞඛ්‍ය සේවාව සෞඛ්‍යය ඊටාම සැලසුම් සහගතව අනාගතය පිළිබඳව හොඳ දැක්මක් සහිතව සංවර්ධනය කරමින් ඉන්න වෙලාවක්. සෞඛ්‍ය සේවාවේ තිබුණා නම් යම්කිසි ආකාරයක විසිරීමක් අනාගතය පිළිබඳව අපහැදිලිතාවයක් අවිනිශ්චිතතාවයක් ඒ සියල්ලම निराකරණය කරමින් දැනට අපේ සේවාවේ ඉන්න ලක්ෂ 1.5ට පමණක් නොවේ අද හෙද විදුහල්වල වෛද්‍ය විදුහල්වල වෛද්‍ය විද්‍යාලවල ඇතුළු අපේ සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වීම සඳහා පුහුණුව ලැබමින් ඉන්න හැම දෙනාටමත් ඊටාම පැහැදිලි චිත්‍රයක් අනාගතය පිළිබඳව නිර්මාණය කරමින් තමයි අපි මේ ගමන යන්නේ. අපි මේ වන විට හෙද සේවාවට බඳවා ගැනීම සඳහා විශාල කණ්ඩායම් අපේ හෙද විදුහලට ඇතුළත් කරගනිමින් ඉන්නවා. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලවල උපාධාරීන් හැටියටත් උපාධිය ලබා ගන්නා පිරිස අපේ හෙද සේවාවට ඇතුළත් කර ගන්නවා. යනෝ මේ අපි ගත කරන මොහොතේදීත් අපේ රටේ සිසුවියන් දුවා දරුවන් 3000ක් පමණ අලුතෙන් හෙද විදුහලට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කරමින් ඉන්නේ. ඒ ඉල්ලුම් කිරීම මේ ජූනි 30 වෙනිදාට අවසන් වෙනවා. ඒ වගේම අපි 26 ඔක්තෝබර් මාසයේදී අපි 2847කට පත්වීම දෙන්න බලාපොරොත්තු වෙනවා. 28 මාර්තු මාසයේදී තවත් මේ විදිහට 1949කට පත්වීම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. 2029 ජූලි අගෝස්තු වෙනකොට තව 2920ක් පත්වීම ලබා ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා. දල වශයෙන් 9000ක් පමණ මේ වන විට අපේ හෙද විදුහල් වල ඉගෙනුම ලැබමින් ඉන්නවා. අපේ ඉලක්කය 2030 වන විට හෙද සේවාවට අලුතෙන් 13600ක් බඳවා ගැනීම. එයින් 50%ක් මේ වසර අවසාන වීමට ප්‍රථම බඳවාගෙන අවසන් කරනවා. ඔබ මේ සේවාවට ඇතුළත් වන වේලාව වන විට 2024 දී පළමු වසර හෙද සිසුන්ට ලබා දුන් මාසික දීමනාව රුපියල් 27140 මේ වන විට 43274 දක්වා වැඩි වෙලා තිබෙන්නේ. 2027 ලබන අවුරුදු ජනවාරි මාසයෙන් පස්සේදී ඒක 45230 දක්වා වැඩි වෙනවා මේ මූලිකව. දෙවන වසරේ හෙද සිසුයන්ට 2024 ලැබුණු 27440 දැන් 43730 දක්වා වැඩි කරලා තියෙනවා. ලබන අවුරුද්දේ මුල ඉඳලා ජනවාරි 1 වෙනිදා ඉඳලා ඒක 45770 දක්වා වැඩි වෙනවා. ඔබ අයිති වෙන්නේ ඒ කැටගරි එකට. තෙවන වසර වෙනකොට මීට කලින් රුපියල් 27740 තිබුණු ඔබගේ දීමනාව 44486 දක්වා දැන් වැඩි කරලා තිබෙනවා. ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් 46310 දක්වා වැඩි කරනවා. මේකට මේ හැම එකටම රුපියල් 17800ක් ජීවන ඉදන් දීමනාව හැටියට එකතු වෙනවා. ඒ අනුව සාමාන්‍යයෙන් පළමු වසර හෙද සිසුවියකට ලබන අවුරුදු ජනවාරි මාසයෙන් පස්සේදී 63030ක පමණ මූලික දීමනාවක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. දෙවන වසර තුන්වන වසර යනකොට ඒක 64110 දක්වා වැඩි වෙනවා. ඉතින් රටේ ආර්ථිකය වර්ධනය වෙනකොට ඔබට අවශ්‍ය ඒ තව පහසුකම් දීමනා වැටුප් හැටියට තවත් ඉදිරියට ලබා දෙනවා. ඒ වගේම මම දන්නවා හෙද විදුහල් වල අපිට ඔබට අවශ්‍ය කරන සියලු පහසුකම් මේ මොහොතේ ලබා දීලා නැහැ. ඒ පහසුකම් වැඩි කිරීමට කටයුතු කරනවා. මොකද ඒවයි ටිකක් අවම පහසුකම් යටතේ තමයි ඔබ මේ කටයුතු සියල්ල සිදු කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබේ විදුහල්පතිවරුන් අපේ හෙද අධ්‍යක්ෂවරු නිරන්තරයෙන් අපිත් එක්ක සාකච්ඡා කරනවා. අපි ඒක ගැන අවධානය යොමු කරලා තිබෙන්නේ. ඒ වගේම අපේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. අපි දැන් කටයුතු කරගෙන යන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක හෙද විශ්වවිද්‍යාල බිහි කිරීම සඳහා අපේ රටේ කාලයක් තිස්සේ තිබුණු ඉල්ලීමක් ඔබගේ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. ඔබේ කණ්ඩායම තුන්වෙනි ශ්‍රේණියේ හෙද නිලධාරීන් හැටියට පත්වීම ගන්නට පෙර ආතුව අපේ රටේ මේ සිහිනය හෙද විශ්වවිද්‍යාල සම්බන්ධ සිහිනය සබෑ කරගන්න පුළුවන්කම ලැබේවි කියලා ඒක දැන් අපි සාකච්ඡා සැලකිලි මට්ටමකට ඉදිරියට ගෙනමින් පවතිනවා.